නිකලල් ශ්‍රී මුගයෙන් දේශිත භාෂිතය පින්නතුනි කවදාවත් නැති වෙන්නේ නැහැ. කවදාවත් විනාශ වෙන්නේ නැහැ. දැන් මේ බණ අහන්න ආපු අම්මලාට තාත්තලාට මේ පින්නතුන්ට ලොකු වගකීමක් තියෙනවා. ඔයත්න්ට ලොකු යුතුයකමක් තියෙනවා. මේ කියන හැම වචනයක් මම බොහොම කරුණාවෙන් දේශනා කරන්නේ. දැන් කොහොමද දෙසැම්බර් 2 වෙනිදා ඉඳන් අද මේ 13 14 වෙනකම් 13 වෙනිදා වෙනකම් විලෝදන ලක්ෂ 5කට විතර බණ කියලා තියෙනවා මේ දවස් 6ට. ලක්ෂ 5කට විතර. එතකොට ඔය ලක්ෂ 5 5 දෙනෙක්වත් හඳුනන 5 දෙනෙක් මේ පින්නතුන්ට බොහොම කරුණාවෙන් කියන්නේ මේ කියන එක වචනයක්වත් අපස් කරන්න එපා. හෙට ඉඳන් මෙලෙස මේ විදිහට හැසිරෙන්න. හෙට ඉඳන් ජීවිතයේ සත්පුරුෂ විදිහට හැසිරෙන්න බලන්න. මේක ලොකු ගැඹුරක් නැහැ. මේක ලොකු නොතේරෙන තැනක් නැහැ. පින්නතුන්ට දෙන්නේ මේ අවබෝධ දේශිත ධර්මය මේ ජීවිතේ හෙට ඉඳන් පින්නතුනි පිළිපදින එක විතරයි. දැන් පින්නතුනි මම මේ බණ ඉවරලා දැන් මට එනකොට හලාවතින් කතා කරා. හලාවත මෙලෙසම කට්ටිය ඉඳගෙන ඉන්නවා. මම තාම පාදිනේ බණ කියනවා. මෙලෙසම හලාවත සූදානම් මම දැන් මේ කියනවා අපව හලාවත යනවා. ඒ නිසා මේ කියන හැම වචනයක් ගානර ජීවිතේ හෙට ඉඳන් ප්‍රායෝගික වෙයි. මම දේශනා කරපු උද්දුත කරපු භාෂා ධර්ම මේ පින්නතුන් ඕන තරම් අහලා ඇති ඕන තරම් දැනিলা ඇති කටපාඩම් මේ පින්නතුන්ට සබ්බ පාපස්සා කරන කුසලස්ස උපසම්පදා මෙච්චරයි. මුළු ජීවිතේම පෙළගස්ව ගන්න තියෙන ඔච්චරයි. සත්‍ර පාපස්සා කරන සියලු පවුන කළ යුතුය. ඔය කටයුත්ත කරන්න පුළුවන්. ඇත්තටම ඔය මේ කියන ඔය බලුන්ට දෙනවා. සියලු පවුන කර ඉන්න පුළුවන් එකම ආත්මය මොකක්ද? මනුෂ්‍යාත්ම භාවය. දැන් මේ පින්නතුන් හිතන්නේ ඔය අම්මේක් කියලා ඉන්නවා. කුසලස්ස උපසම්පදා කුසල් විතරක් සිද්ධ කරගන්න පුළුවන් ආත්මය මොකක්ද? මනුෂ්‍යාත්මය. ඒ නිසා දැන් මේ අම්මලා තාත්තලා හිතන්නේ ලබන කවුරු වෙලා උදේ කියලා. සැකයක් කරන සැකයක් තියාගන්න එපා. පිටුතුනේ මේ මනුෂ්‍ය ආත්ම භාවයේ කියන එක හරි දුර්ලභයි. ඔහොම ආවට ගියාට හම්බෙන්නේ නෙමෙයි. කොච්චර දුර්ලභද කියනවා නම් පිටුතුනේ මේ මනුෂ්‍ය ආත්ම භාවය අය කවදානම් පිටුතුනේ වගේ තැන කොහොම බලන්නද? ජීවිතේ මිනිස්සෙකුට නමස්කාරය හරි කියන්න පුළුවන් වෙන්නේ මොන ආත්මයද? මනුෂ්‍යාත්මය. මගේ බුදුහාමුදුරුවන්ට නමස්කාර වේවා කියලා කියන්න පුළුවන් එකම ආත්මය මොකක්ද? මනුෂ්‍යාත්මය පිටත. බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියන්න පුළුවන් එකම ආත්මය මොකක්ද? මනුෂ්‍යාත්මය. එනිසා මතක තියාගන්න. ඔය වචනයක් හරි එන්නේ කරගන්න පුළුවන් එකම ආත්ම භාවයේ තුනනේ මිනිස්සුත් භාවය.